මේ ඩොලර් එක ඉගිල්ලුනේ මේ ගල්ෆ් යුද්ධය නිසා නෙමෙයි. ඔබ තමුන්නාන්සලට මතක ඇති ගිය අවුරුද්දේ මෙතන ඊටත් කලින් වගේ HSBC බැංකුව ලංකාව වියන්න තීරණය කරා. ඇයි? ඒගොල්ලන් දැක්ක ලංකාව වැටෙන්න යන්නේ කියලා. ඒතකොට ඒ කාලේ මේ ගල්ෆ් යුද්ධයක් තිබ්බද? ඒ කාලේ මේ ට්‍රම්ප්ගේ ප්‍රශ්න තිබ්බද? නැහැ. ඒගොල්ලන් දැනගත්තා මේ යන විදියට මේක වැටෙනවයි කියලා. දැන් අන්තිමට HSBC ගේ දැන් අර කෝපරේට් සෙක්ෂන් එකට විතරක් ලිමිට් කරලා. එතනිනුත් යන්නේ. මොකද ඒකම එයාගේ පස්සෙන් යනවා ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව. මොකද මේගොල්ලන් වේලා මොකද ඒගොල්ලන්ගේ තියෙනවා මේ බුද්ධියංශ තියෙනවා ආර්ථික බුද්ධියංශ. ඒගොල්ලන් දැක්ක රට වැටෙන්න යන්නේ කියලා. මේ පාලනය ගියේ හරි තැනකට නෙමෙයි කියලා. ඉතින් මේක කවුරු කොහොම කිව්වත් දැන් මේක අපි අත්දැකලානේ තියෙන්නේ. ඒතකොට ඒකත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ ඩොලරය ඉහළ යන්න ගොඩාරියක් හේතු තියෙනවා. හැබැයි අපි තේරෙන භාෂාවෙන් හැම කෙනෙකුටම තේරෙන භාෂාවෙන් අපි කතා කරනවා නම් මූලිකම හේතුව තමයි මහදවල් භාණ්ඩාගාරයෙන් හොරාගත්තු ඩොලර් මිලියන 2.5. ඉතින් මේක ඩොලර් මිලියන 2.5 හොරා කෑම තුලින් මංකොල්ල කෑම තුලින් ඇති වුණේ මේ ෆයිනෑන්ෂල් ලොස් එකක් විතරක් නෙමෙයි මේ රටේ තිබිච්ච මුල්ලේ මේ විශ්වාසය නැති වුණා. ඒක කවදාවත් ගන්න බෑ. ඒ අනුව රටට එන්න හිටපු ඉන්වෙස්ටර්ස්ලා සියලුම දෙනා රට හැර ගියා සහ අලුතෙන් කවුරුත් ආවේ නැහැ. එන්න හිටපු අයත් නැවතුවා.